හයි කොහොමද ඉතින් මගේ යාළුවන්ට? ඉතින් මම අද ඔයාලට ඒක අරගෙන ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. කැන්ඩල් එකක් හදන්න අවශ්‍ය මූලිකම දැනුම. මොකද ගොඩාක් ගෑනු ළමයි කැමතියි දැන් තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න. ඒ අතරින් දැන් ගොඩාක් ට්‍රෙන්ඩින් යන බිස්නස් තමයි රෙසින් කැන්ඩල් ක්‍රාෆ්ටින් වගේ බිස්නස් ගොඩාක් ට්‍රෙන්ඩින් යනවා. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ කැන්ඩල් මේකින් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම අපි මූලික දැනුමක් නැතුව මොනවා හරි බිස්නස් එකක් පටන් ගත්තාම ඒ බිස්නස් එක සක්සස් වෙන රේට් එක ගොඩාක් අඩුයි. ඒකෙන් හින්දා ප්‍රධාන වශයෙන්ම මොනවා හරි බිස්නස් එකක් පටන් ගන්න ඉස්සෙල්ලා අඩුම මාසෙක විතර ඒ ගැන අධ්‍යයනයකින් පටන් ගන්නවා නම් ඇත්තටම ගොඩාක් හොඳයි. ඉතින් අපි පටන් ගමු කැන්ඩල් ලෙසන් එකේ මූලිකම දැනුම මොකක්ද කියලා. ඔයාලත් එක්ක මේ වීඩියෝ එක මම සෙෂන් 8 වගේ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එක subscribe කරන්න, like එකක් දාන්න. හරි. අපි පටන් ගමු. හරි. ඉස්සෙල්ලාම මම අද මේ lesson එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉටිපන්දමක් කියන්නේ මොකක්ද? ඉටිපන්දමක් හදන්න ගන්න ලංකාවේ වැක්ස් වර්ග මොනවද? ඉටිපන්දක් business එකක් පටන් ගන්න අවශ්‍ය මූලිකම උපකරණ මොනවද කියලා. ඔය ටික දැනගත්තට පස්සේ ඊළඟ session එකකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කැන්ඩල් එකක් හදද්දි beginner කෙනෙක් විදිහට මොනවද කරන්න අවශ්‍ය දේවල් කියලා. හරි. අපි මුලින්ම බලමු ඉටිපන්දමක් කියලා කියන්නේ ඇත්තටම අපේ දුකේදී සැපේදී වගේම ඕනේ අවස්ථාවකදී අපි ළඟ ඉන්න දෙයක්. උදාහරණයක් විදිහට මයින්ඩ් එක රිලැක්ස් කරගන්න වෙඩින් එකකදී එහෙම නැතුවම බැරි දෙයක් මේ කැන්ඩල් එක කියලා කියන්නේ. ඊළඟට මල ගෙදරකදී ක්‍රිස්තියානි ආගමික කටයුතු වලදී ඊළඟට ඒ වගේම බෞද්ධ ආගමික කටයුතු වලදී මේ කැන්ඩල් කියන දේ අපි ළඟින්ම ඉන්න දෙයක්. හරි. ඉටිපන්දමක මූලිකම ඒ කියන්නේ ශරීරයේ අත්‍යවශ්‍යම තියෙන්න ඕන දේවල් තියෙනවා වගේම ඉටිපන්දමක් කියන දේ නැහැ වික්ස් එකකුයි වැක්ස් එකකුයි නැතුව. හරි. එතකොට සාමාන්‍යයෙන් ඩයි ෆ්‍රේග්‍රන්ස් කියලා කියන්නේ අත්‍යවශ්‍යම දේවල් නෙමෙයි. සෙන්ටඩ් කැන්ඩල් ලක්සරි කැන්ඩල් හදද්දි ඩයි ෆ්‍රේග්‍රන්ස් අපිට ඒ කියන්නේ මනස රිලැක්ස් කරගන්න වගේ දේවල් කරද්දි ෆ්‍රේග්‍රන්ස් එකක් ඩයි එකක් තියෙනවා නම් හොඳයි. අනිත් දේ තමයි ඩයි එකක විශේෂත්වය තමයි එක ස්පිරිචුවල් දේවල් වලදී එක පාට කැන්ඩල් ගන්නවා නම් මේ දේවල් හොඳයි කියලා තියෙනවා. හරි. ලංකාවේ සාමාන්‍යයෙන් අපි ගන්නේ පැරෆින් වැක්ස්, සෝයි වැක්ස්, ජෙල් වැක්ස්, කොකනට් වැක්ස්, බී වැක්ස් කියන වැක්ස් වර්ග කිහිපය තමයි අපි කැන්ඩල් හදන්න නෝමල් ගන්න යූස් කරන වැක්ස් ටික. පැරෆින් වැක්ස් කියන්නේ ජෙල් වැක්ස් කියලා කියන්නේ ස්වභාවික වැක්ස් එකක් නෙමෙයි. සෝයි වැක්ස්, කොකනට් වැක්ස්, බී වැක්ස් කියලා කියන්නේ ස්වභාවිකවම පවතින වැක්ස් වර්ගයක්. හරි. ඊළඟට අපි මේ තියෙන්නේ මම කතා කරපු වැක්ස් වර්ගවල රූප සටහන්. හරි. අපි ඊළඟට කතා කරමු මේ පැරෆින් වැක්ස් කියලා කියන්නේ මොනවද කියලා. ඔයාලා සාමාන්‍යයෙන් එදිනදා භාවිතා කරන කරන්ට් ගියාපුවම පාවිච්චි කරන අර සුදු පාට ලොකු ඉටිපන්දමක පැරෆින් වැක්ස් වලින් හදලා තියෙන්නේ. පැරෆින් වැක්ස් කියන දේ ඇයි අපේ ගොඩක් එදිනදා දේවල් වලට ගන්න කියලා බැලුවොත් ගාන අඩුයි පැරෆින් වැක්ස් එක වෙළඳපොළ වටිනාකම සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් එකක් රුපියල් 690 ඉඳන් රුපියල් 900 යනකම් තියෙනවා. එක ෂොප් වල එක ගණන් තියෙනවා. එතකොට ඒ නිසා පැරෆින් වැක්ස් සුලභව භාවිතා කරන්න ওই හේතුව නිසා කොස්ට් එක ඉතාමත් අඩුයි පැරෆින් වැක්ස්. හැබැයි අනිත් වැක්ස් වලට සාපේක්ෂව මේකේ ෆ්‍රේග්‍රන්ස් වල තියෙන ස්ට්‍රෝං එක. ඒ කියන්නේ ෆ්‍රේග්‍රන්ස් වල එන සුවඳ ඉතාමත් අඩුයි. ඒ වගේම තියෙන ගැටළු ප්‍රමාණය ඉතාමත් වැඩි. ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි නෑ. ඒ කියන්නේ පරිසරයට සමහර කට්ටියට ඇලර්ජි වෙන්න පුළුවන් කළු පාට දුමක් පිට වෙනවා. ඒ වගේ ගැටළු තියෙනවා පැරෆින් වැක්ස් වල. ඇත්තටම පැරෆින් වැක්ස් පාවිච්චි කරනවට වැඩිය මම නම් කියන්නේ සෝයි වැක්ස් නැචරල් වැක්ස් එකක් පාවිච්චි කරනවා නම් ගොඩාක් හොඳයි ගාන වැඩි වුණත්. ගාන දෙගුණයක් තුන්ගුණයක් වැඩි ඒක ඇත්ත. නමුත් අපේ පරිසරයට හිතකාමී වැක්ස් එකක් විදිහට පැරෆින් වැක්ස් නිර්දේශ කරන්න බෑ. ඊළඟට කතා කරමු සෝයි වැක්ස් වර්ගයක් වන සොෆ්ට් සෝයි වැක්ස් කියන දේ. සොෆ්ට් සෝයි වැක්ස් දෙවර්ගයම ගන්නේ සෝයා බීජ වලින්. එතකොට මේක පරිසර හිතකාමී එකක්. මේක චුට්ටක් අර ඔයිලි ගතිය තියෙනවා. සොෆ්ට් සෝයි වැක්ස් කියලා කියන දේ පාවිච්චි කරන්නේ අපි සාමාන්‍යයෙන් ජා කැන්ඩල් කන්ටේනර්ස් කැන්ඩල් හදද්දී. මේක දුම අඩුයි. ගොඩක් වෙලා ලොන්ග් ලාස්ටිං බර්න් එකක් තියෙනවා. මේ ෆ්‍රේග්‍රන්ස් දැම්මහම ඉතාමත් සෞම්‍ය සුවඳක් හරි ෆ්‍රේග්‍රන්ස් එකේ ස්මෙල් එක අපිට එනවා මේ සොෆ්ට් සෝයි වැක්ස් වලදී. මෙල්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි රත් කරන්න ඕන උෂ්ණත්වය මේකේ ඉතාමත් අඩු උෂ්ණත්වයක් තියෙන්නේ.
ඊළඟට අපි කතා කරමු hard soy wax ගැන. hard soy wax එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් මෝල්ඩ් වලට හදන්න ගන්න මේ soy wax වර්ගය. කියන්නේ මෝල්ඩ් වලට දාලා හදන්න ගන්න soy wax උදාහරණයක් විදිහට වෙඩින් වලට එහෙම ගන්න අපි ඔය ලස්සන පෙනුමක් ගන්න wax එක තමයි මේ hard soy wax එක. ඒ කියන්නේ paraffin wax ගන්නවා. නමුත් වැඩියෙන් ලස්සන look එකක් ගන්න paraffin wax එකට සාපේක්ෂව hard soy wax එක හොඳයි. මිලක් දරන්න පුළුවන් එක්කෙනෙකුට වෙඩින් gift එකකට දෙන්න මම නම් නිර්දේශ කරන්නේ hard soy wax එකෙන් කැන්ඩල් එකක් හදන්න. ඒක මාර කලර් එකේ මාර ලස්සන කලර් එකක් එන්නේ soy wax වලින් මේ හැදුවාම paraffin wax වලට සාපේක්ෂව. අනිත් දේ බබාලා ඉන්න ගෙවල් වල එහෙම පත්තු කරන මම නම් නිර්දේශ කරන්නේ මේ natural wax වර්ග. ඊළඟට gel wax කියලා කියන්නේ කෘත්‍රිම එකක්. මිනරල් සහ පොලිමර් කියන මික්ස් එකකින් තමයි මේ gel soy wax එක හදන්නේ. මේක සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ transparent look එකක් තියෙන කැන්ඩල් හදන්න. උදාහරණයක් විදිහට සී තීම් එකට අදාළ කැන්ඩල් හදන්න ඇතුලේ තියෙන දේවල් පේන්න අපි කැන්ඩල් එකක් හදනවා නම් gift එකක් දෙන්න වගේ කැන්ඩල් හදනවා නම් තමයි මේ gel wax එක ගොඩාක් උපකාරී වෙන්නේ. උදාහරණයක් විදිහට මේ තියෙන්නේ gel wax වලින් හදලා තියෙන gel wax වල රූප තියෙන නිකන් අර transparent look එකක් තියෙන වලට පේනවා ඇති. ඔය හදලා තියෙන කැන්ඩල් දෙකක් තමයි මම දාලා තියෙන්නේ. හරි. එතකොට මේකේ බර්න් කාලය ඉතාමත් වැඩි. නමුත් පත්තු වෙනවා ඉතාමත් අඩුයි. ඒ කියන්නේ ස්මෙල් එක එහෙම එනවා චුට්ටක් අඩුයි. මහා අමුතු ස්මෙල් එකක් එන්නේ ජෙල් වැක්ස් එකෙන්. අර ලස්සනට තියාගන්න හොඳයි. ඩෙකරේටිව් ටේබල් වලට ඊළඟට ග්ලාස් කැන්ඩල් වලට අර එළිය ඇතුළේ තියෙන දේවල් පේන්න වගේ ගන්නවා නම් හොඳයි. මේක වැඩි උෂ්ණත්වයකට අනිත් මේ වැක්ස් වලට සාපේක්ෂව රත් කරන්න උදාහරණයකට සෙල්සියස් 85 80වත් අතර උෂ්ණත්වයකදී මේක මෙල්ට් වෙන්න රත් කරන්න ඕනේ සම්පූර්ණයෙන්ම. මේක අනිත් එක එයා බබල් එන්න බලනවා ජෙල් වැක්ස් වල. ඊළඟට බී වැක්ස් කියලා කියන්නේ අපි මීමැස්සන්ගෙන් ගන්න වැක්ස් වර්ගයක්. මේක නැචරල් වැක්ස් එකක්. මාර සුවඳක් තියෙන මේ වැක්ස් එකේ කහ පාටට හුරු මේ වගේ වැක්ස් එකක් සුදු පාට නෙමෙයි එන්නේ. මේකේ ඊටමත් අඩුවෙන් ඒ කියන්නේ අඩු ගොඩාක් වෙලා බර්න් වෙනවා මේ කැන්ඩල් එක. සාමාන්‍යයෙන් අපි මෝල්ඩ් වලටත් ගන්නවා කන්ටේනර් කැන්ඩල් විදිහට ගන්නවා. හැබැයි මේකේ ගාන සාපේක්ෂව වැඩි. මට කියන්න බැරුණා සෝයි වැක්ස් වල සාමාන්‍යයෙන් ප්‍රයිස් යනවා කිලෝ එක 2400 3000 ප්‍රයිස් යනවා සෝයි වැක්ස් දෙවර්ගෙම. හાર્ඩ් සෝයි වැක්ස් එකේ ප්‍රයිස් එක සොෆ්ට් සෝයි වැක්ස් එකේ ප්‍රයිස් එකට වැඩිය සාමාන්‍යයෙන් වැඩි. බී වැක්ස් එකත් එහෙමයි ප්‍රයිස් එක වැඩි. බිගිනියර්ස්ලට ඒ කියන්නේ මම නිර්දේශ කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම පැරපින් වැක්ස් වලින් හදලා පුරුදු වෙලා පාවිච්චි කරනවා නම් ගොඩාක් හොඳයි මේ වැක්ස් ටික. ලක්සරි ලුක් එකක් එන කැන්ඩල් හදන්න මේ බී වැක්ස් කියන දේ ඇත්තටම බී වැක්ස් සෝයි වැක්ස් කියන දේ ඇත්තටම හොඳයි. ඊළඟට මේකේ මෙල්ටින් පොයින්ට් එකත් ඉතාමත් අඩුයි. ඊළඟට කොකනට් වැක්ස් කියන්නේ පොල් වලින් ගන්න වැක්ස් එකක්. මේකෙත් මාර විදියට හොඳ ෆ්‍රේග්‍රන්ස් එකක් එනවා. මේකත් ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි. තෙල් ගතිය තියෙනවා. ඔයාලා දන්නවා පොල් වල කොහොමද තෙල් ගතිය තියෙනවනේ. එතකොට මේකේ තෙල් ගතිය තියෙනවා. මේකත් බබාලා ඉන්න රූම් වල වගේ පාවිච්චි කරන්න ගන්නවා නම් මයින්ඩ් එක රිලැක්ස් කරන හොඳ සුවඳක් එනවා මේ කොකනට් වැක්ස් වල. හරි ඊළඟට අපි බලමු කැන්ඩල් බිස්නස් එකක් ආරම්භ කරන්න මොනවාද අත්‍යවශ්‍යම දේවල් කියලා. මූලික වශයෙන් ඩබල් බොයිලර් එකක් වුමනයි වැක්ස් ටික මෙල්ට් කරගන්න. වැක්ස් මෙල්ටර් එකක් අවශ්‍යයි. වැක්ස් මෙල්ටර් එකක් අත්‍යවශ්‍යම නැහැ. ලංකාවේ ගොඩක් කරාට වැක්ස් මෙල්ට් පාවිච්චි කරන්නේ අපි ඩබල් බොයිලර් එක පාවිච්චි කරන්න. ඊළඟට ඩිජිටල් තර්මෝමීටර් එකක් අවශ්‍යයි. ඩිජිටල් තර්මෝමීටර් එකක් අවශ්‍ය වෙන්නේ අපි සාමාන්‍යයෙන් උණ බයින උෂ්ණත්වයේ මානය නෙමෙයි. මම ඒක ඉස්සරහට කතා කරනවා. වැක්ස් වික්ස් කැන්ඩල් මෝල්ඩ් ඊළඟට වන් ඩේ කප් පාවිච්චි කරද්දිත් අනිවාර්යෙන් කාඩ්බෝඩ් ඒවා ගන්න. ඒකත් මම ඉස්සරහට කතා කරන්න. ඒක ඉස්සරහට කතා කරවෙන්නේ නැහැ. ඒක තමයි මෙතනදී කියාගෙන යන්න. වන් ඩේ කප් එකක් පාවිච්චි කරද්දී අනිවාර්යෙන් ප්ලාස්ටික් එකක් ගන්න එපා. කාඩ්බෝඩ් එක ගන්න. මොකද අපි සෙල්සියස් 80 60 වගේ උෂ්ණත්වයට යන වැක්ස් ටික මේකට දාලා මික්ස් කරන්න ගන්න. ඒකින්ද අනිවාර්යෙන් කාඩ්බෝඩ් එකක් ගන්න. ඊළඟට පොප්සිකල් ස්ටික් කියලා කියන්නේ අපි ගන්න අයිස්ක්‍රීම් කෝටු මේ වැක්ස් ඩයි ෆ්‍රේග්‍රන්ස් දිය කරගන්න ගන්න අපි මේ පොප්සිකල් ස්ටික්. වැක්ස් වික්ස් හෝල්ඩර් වික්ස් එක සෙන්ටර් එකට හරියටම තියාගන්න ගන්න එකක් තමයි මේ වික්ස් හෝල්ඩර් කියලා කියන්නේ. ඊළඟට වික්ස් ලිප්ස් ටැප් ස්ටිකර්. ඒ කියන්නේ අර සිංක් බේස් එක අලව ගන්න ඒක ඔයාලට මම ඉස්සරහ රූපසරණයේ පෙන්නනවා. ඊළඟට ස්කේල් එක හීට් ගන්න එක ටිෂූස් ග්ලව්ස් ඒප්‍රන් මේ හීට් ගන්න එක ටිෂූස් ග්ලව්ස් ඒප්‍රන් කියන දේ අත්‍යවශ්‍යම නැහැ. සේෆ්ටි ටූල් විදිහට හීට් ගන්න එකත් අත්‍යවශ්‍යම නැහැ බිගිනියර් කෙනෙකුට. කැන්ඩල් ෆ්‍රේග්‍රන්ස් කැන්ඩල් ඩයි ස්ටෙරික් ඇසිඩ් අත්‍යවශ්‍යයෙන්ම ගන්න අපි පැරෆින් වැක්ස් සහිත කැන්ඩල් වලට අනිත් කැන්ඩල් වලට ගන්නේ නැහැ. ඊළඟට සිංක් බේස් එක ට්‍රිමර් කියලා කියන්නේ කතුරක් ගත්තා නම් ඇති වික්ස් එක ගන්නට කපා ගන්න. මේක තමයි සිංක් බේස් for වික්ස්. ඒ කියන්නේ සිංක් බේස් අපි මේක මෙටල් වලින් එනවා. මෙටල් වලින් එන්නේ.
ඩබල් බොයිලර් එක ගැන කතා කරොත් මේ ඔයාලට ඉස්සෙල්ලාම තියෙන රූප සටහන් දෙකේ ඩබල් බොයිලර් ලංකාවේ පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට මේ ඩබල් බොයිලර් වෙක්ස් මෙල්ටර් පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට ඒක කොස්ට් එකේ වැඩි හින්දා පිට රටවල් වල පාවිච්චි කරන්න ගන්නෙ. පැරෆින් මේ අන්තිමට පෙන්නලා තියෙන ක්‍රීම් පාට් එක ජෙල් වැක්ස් මෙල්ට් කර ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඩිජිටල් තර්මෝමීටර් එක මම කිව්වේ ඉස්සෙල්ලා මෙන්න මේ වගේ දිග කූරක් තියෙන සෙල්සියස් අංශක 100ට වැඩි උෂ්ණත්වයක් මයින්ඩ් පුළුවන් තර්මෝමීටර් එකක් ගන්න ඕනේ. නෝමල් මැනුවල් තර්මෝමීටර් මං හිතන්නේ අපිට හරියයි කියලා. ඩිජිටල් තර්මෝමීටර් මේ කියන්නේ මේකේ උෂ්ණත්වය මම මොකද සෙල්සියස් අංශක 80ට යන වගේ යන වැක්ස් වල උෂ්ණත්වය අපි මයින්නේ. ඊළඟට වික්ස් අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. කොටන් වික්ස්, වුඩන් වික්ස් කියලා. අපි සාමාන්‍ය යූෂුවලි පාවිච්චි කරන්නේ කොටන් වික්ස්, වුඩන් වික්ස් පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට ලක්සරි කැන්ඩල් වලට. මම වුඩන් වික්ස් ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් කියන්නම් ඔයාලට කරන්න ඕනේ දෙයක්. වුඩන් වික්ස් ගද්දී අනිවාර්යෙන් බලන්න මේ ටෙස්ට් කැන්ඩල් එකක් අරගෙන පත්තු කරලා බලන්න මේ වුඩන් වික්ස් එක පත්තු වෙනවද කියලා. මොකද සමහර වුඩන් වික්ස් ලංකාවේ වෙළඳ පොලේ තියෙන පත්තු වෙන්නේ නැහැ. ඉක්මනට පත්තු වෙලා නිවිලා යනවා. ඒකින්ද අනිවාර්යෙන් බලන්න වුඩන් වික්ස් එකක් පාවිච්චි කරද්දී හොඳට පත්තු වෙනවද කියලා. කොටන් වික්ස් සාමාන්‍යයෙන් හොඳට පත්තු වෙනවා. ඒ සමහර ඒවා තියෙනවා ගණන් අඩු ඒවා පත්තු වෙන්නේ නැති ඒවා. ඊළඟ කැන්ඩල් මෝල්ඩ් ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. සිලිකන් මෝල්ඩ්ස්, ග්ලාස් මෝල්ඩ් සහ මෙටල් මෝල්ඩ් කියලා. අපි සාමාන්‍යයෙන් කැන්ඩල් හදන්න ගන්නවා සිලිකන් මෝල්ඩ්, ජා කැන්ඩල් මෝල්ඩ් ගන්නවා, වීදුරු ඒවා ගන්නවා. ගොඩක් වෙලාවට වීදුරු ඒවා ලංකාවේ පාවිච්චි වෙන්නේ නැහැ. මම දන්න විදිහට අපි පාවිච්චි කරන්නේ සිලිකන් මෝල්ඩුයි මෙටල් මෝල්ඩුයි. අපි සාමාන්‍යයෙන් ඔය ස්පෙන් වගේ කැන්ඩල් හදන්න ගන්න මේ මහා පරිමාණයෙන් හදනවා නම් අපි ඔය ලයිට් නැති වෙලාවට ගන්න කැන්ඩල් හැම පත්තු කරන්න ගන්න ඉන්නේ ඒවා මෙටල් කැන්ඩල් වලින් හදන්නේ. වික්ස් හෝල්ඩර් අපි ඒත් ලංකාවේ පාවිච්චි කරන්නේ මේ පළවෙනි දෙක විතරයි. මෙටල් මෝල්ඩ් එකයි මෙටල් හෝල්ඩර් එකයි පොප්සිකල් ස්ටිකුයි ගන්න. ඊට අමතරව අපිට බාබකියු ස්ටික් දෙකක් දාලාත් ගන්න පුළුවන්. මම ඉස්සරහ රූපසරණේ පෙන්නන මෙන්න මේ වගේ. කැන්ඩල් වික්ස් ලිෆ්ට් ටැබ් ස්ටිකර් කියලා කියන්නේ අපි අර සිංක් බේස් එක අලව ගන්න එක මේකට මෙච්චර වියදම් කරන්න ඕනේ නැහැ. ඩබල් ටේප් ගන්න පුළුවන්. ඩබල් ටේප් එක දෙපැත්ත අලවන හින්දා. ඊළඟට ඩිජිටල් ස්කේල් එකත් අත්‍යවශ්‍යම දෙයක්. මොකද වැක්ස් තුයි ෆ්‍රේග්‍රන්ස්ුයි අර නියමිත අනුපාතයට තමයි මිශ්‍ර කරන්න ඕනේ. ඒක හින්දා මේ ඩිජිටල් ස්කේල් එක කියන දේ කැන්ඩල් නිෂ්පාදනය කරද්දී අත්‍යවශ්‍ය දෙයක්. මැනගන්න වැක්සුයි ෆ්‍රේග්‍රන්ස්ුයි ප්‍රමාණය. ඊළඟට හීට් ගන්න එක සාමාන්‍යයෙන් ජා කැන්ඩල් මතු පිට සුමට කරගන්නත් ගන්නවා. ප්‍රී හීට් කරගන්න ගන්නවා මෝල්ට් මේ හීට් ගන්න එක. මොකද ප්‍රී හීට් කර ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් වැක්ස් එක සෙල්සියස් 80ක තියෙන එක දාන්නේ අපි කාමර උෂ්ණත්වයේ තියෙන මෝල්ඩ් එකකට. ඒක හින්දා අර සෙල්සියස් 100ට මෝල්ඩ් එක අරගෙන දැම්මහම අපිට හෝ ජායකට අරගෙන දැම්මහම අපිට පහසුයි ප්‍රශ්න එනවා අඩුයි. ඒක හින්දා ප්‍රී හීට් කරගන්නයි කැන්ඩල් සොෆ්ට් කරගන්නයි අපි ගන්නවා. ඊළඟට ෆ්‍රේග්‍රන්ස් ගැන කතා කරොත් කැන්ඩල් ෆ්‍රේග්‍රන්ස් එක ෆ්‍රේග්‍රන්ස් තියෙනවා. නැචරල් ෆ්‍රේග්‍රන්ස් තියෙනවා. ආටිෆිෂල් ෆ්‍රේග්‍රන්ස් තියෙනවා. එතකොට ෆ්‍රේග්‍රන්ස් ගැන කතා කරද්දී අපි සාමාන්‍යයෙන් කිලෝ එකකට වැක්ස් කිලෝ එකකට ඒක ඕනෙම වැක්ස් එකකට කිලෝ එකකට 106ත් 8ත් අතර තමයි ෆ්‍රේග්‍රන්ස් සෙට් කරන්නේ. ඊට වැඩිය 10කට 8කට වැඩිය දැම්මත් ගොඩක් වෙලාවට පත්තු වෙන්නේ නැති වෙන්න බලන අනුපාත ටික වැරදුනහම අනිත් එක හරියට 100ට 6ට 8ට වැඩිය අඩුවෙන් දැම්මොත් අර අපිට බලාපොරොත්තු වෙන සුවඳ එන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. වැඩියෙන් දැම්මොත් පත්තු වෙන්නේ නැහැ හරියට. අනිත් එක ජා කැන්ඩල් එකේ එහෙම අර නිකන් තෙත ගතියක් තියෙනවා අපි ෆ්‍රේග්‍රන්ස් වැඩිපුර දැම්මොත්. කැන්ඩල් ඩයි ගැන කතා කරොත් අපි ලික්විඩ් ඩයි, ජයිට් චිප්ස්, මයිකා වගේ දේවල් අපි කැන්ඩල් ඩයි විදිහට පාවිච්චි කරනවා. අනිත් කාරණා තමයි කැන්ඩල් ඩයි පාවිච්චි කරද්දී කැන්ඩල් ඩයි එක දාලා තමයි අපි ෆ්‍රේග්‍රන්ස් එක ඇඩ් කරන්නේ. ෆ්‍රේග්‍රන්ස් එක දාලා කැන්ඩල් ඩයි එක ඇඩ් කරන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. අනිත් දේ තමයි මේ ලික්විඩ් ඩයි එක ජෙල් වැක්ස් පාවිච්චි කරද්දී අපි අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ ලික්විඩ් ඩයි එක කියලා කියන්නේ. අනිත් ඩයි පාවිච්චි කරන්නේ නැහැ අපි ජෙල් වැක්ස් වලට. මේ මයිකා පවුඩර්. ඊළඟට ස්ටෙරික් ඇසිඩ් කියලා කියන්නේ පැරෆින් වැක්ස් වල සවිබරතාවය පවත්වා ගන්න අපි පාවිච්චි කරන එක. ඒ කියන්නේ කැන්ඩල් සාමාන්‍ය පැරෆින් වැක්ස් වලින් හදන කැන්ඩල් පැරෆින් ස්ටෙරික් ඇසිඩ් දැම්මේ නැතුවම කැඩෙන්න බලනවා. ඒක හින්දා 10ට 1 අනුපාතය කියන්නේ කිලෝ එකක් ගත්තොත් ග්‍රෑම් 100ක් අපි ස්ටෙරික් ඇසිඩ් අනිවාර්යෙන් දාන්න ඕනේ. මේක පැරෆින් වැක්ස් වලට විතරයි පාවිච්චි කරන්නේ.
මේ වගේ සුදු පාට සීනි කැට වගේක් තියෙන්නේ. ට්‍රිමර් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ වික්ස් එක කපන්න. හරි. ඔයාලට මොනවා හරි මේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න. මම ඔයාලට ඕනම ගැටලුවක් ඕනම වෙලාවක කියන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ඔයාලට තව මොනවා හරි ගැටලු තියෙනවා නම් මට ඒත් මෙසේජ් එකක් දාන්න. ඉතින් අද කතා කරපු ලෙසන් එක ගැන ඔයාලගේ කමෙන්ට් එක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. Thank you for joining.